ඉතින් ඔන්න අවුරුදු 7කට පස්සේ දියැලි 7ක් බලන්න ඇවිල්ලා නෆස් 5 peaks වල ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අද රංගලට ඇවිල්ලා රංගලින් කොටගඟකට ඇවිල්ලා දැන් ඉන්නේ මේ ට්‍රේල් ස්ටාර්ටින් පොයින්ට් එකේ. ඉතින් මෙතනින් තමයි අපිට ට්‍රේල් එක පටන් ගන්න තියෙන්නේ. අපි දැන් පොඩි දුරක් ආවා. අපි බයික්ස් දැම්මේ අන්තිම ලයින් ගෙදර වගේ. දැන් අපි මේ පාර දිගේ යන්න ඕනේ. මගේ ඈතින් පේන්නේ සුන්දර කොටගඟ දියැලි දාමේ එක දියැල්ලා. බලන්න මේ වීව් එකේ ලස්සන ඔන්න තියෙනවා අපි අද ටාගට් එක කොටගඟ දියැලි දාමේ එක කොටසක් පොඩ්ඩක් හති කාලෙකින් ආපු නිසා මේ පාරේ දිගේ තමයි අපිට යන්න තියෙන්නේ ඉතින් මාර ලස්සන වෙදේක් තියෙන්නේ වෙලාවට වැස්සේ නැත්තම් හොඳයි වෙදේක අනුව ඉතින් අද සාමාන්‍ය හවස 2ට වගේ පොඩි වැස්සක් එනවා බලන්න මේ ලස්සන පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ පහලින් පේන්නේ අපි බයික්ස් එහෙම දාපු තැන අපිට යන්න තියෙන්නේ මේ පාරේ තමයි අන්න තියෙනවා පුංචියට දියැලේ එක කොටසක් යා මේ මාන පොඩි මාන කැලයක් තියෙන්නේ සාමාන්‍යයෙන් අර හසලක ගැරලිගල ඒ පැත්තේ වයිබ් එකක් තියෙන්නේ අපේ තමයි තියෙන්නේ අර මේ පැත්තේ තමයි අපිට යන්න තියෙන්නේ මෙහෙම ගිහිල්ලා කැරගෙන්න ඕනේ මම හිතන්නේ දියැල පැත්තට පහලින් පේනවා තියෙන්නේ කොටගඟ ඇල්ලෙන් එන වතුර පාර මෙන්න තියෙනවා නැවත කොටගඟ එක ඇල්ලක් මේ මට පේන ඇල්ල ටිකක් උසයි උසම එකද මන්ද මම දෙවෙනි පාර එන්නේ කොටගඟ ඉතින් දැන් මතක නැහැ 2018 17 වගේ තමයි ඉතින් මෙන්නේ ට්‍රේල් එක සාමාන්‍යයෙන් ටිකක් ප්‍රසිද්ධයි. හැබැයි මම දැන් කාලෙකින් කවුරුත් වැඩි ඇවිල්ලා නැහැ. අපි අර ඕපන් ඒරියා එක පහුගියා මේ කැල පහරියට වගේ ආවා. ගෝනවල ඇල්ල කියලා තියෙන පළවෙනි ඇල්ල. එතනින් පස්සේ ටිකක් තියෙන නැග්ම. අපි නැගින ආවේ. ඉදි කර ගන්න බැරුණා. දැන් මේ ළඟදී පොඩ්ඩක් වැහලා තියෙනවා. අස්සත් එක මේ පිළිලා හොදන් ගිහිල්ලා තියෙන්නේ. පරිස්සමට යන්න ඕනේ. ඔන්න. ආ පොඩි තන්නක් සිටුණා. ආයෙ නැගලා යන්න දිග මෙහෙම
අපි දැන් උඩට යනවා කියලා හිතාගෙන වම් පැත්තට තියෙන පාර තමයි ඇවිල්ලා ඉන්නේ. බලමු අවුලක් නෑ මේ අම්පබුද්ධ ගිය අර පැත්තට මේ මෙතනින් තියෙනවා ෂෝට් කට් එකක් වගේ ඇල්ල පැත්තට. එතන යන්න බලන්න කියලා බලමු. හරි එයා එහෙම බහිනවා. මම මෙහෙම බහින්න යන්නේ. බලමු. නෝමල් පාරෙම යන්න තීරණය කරා වුණ. ඉස්සෙල්ලා ගිහලා බලමු. එක දියල්ලක් හරි දැක්කම පොඩ්ඩක් ෂේප් වෙයි කියලා හිතනවා. යා දැන් නම් ඊයල්ලේ සද්දය ඇහෙනවා ළඟටම. ඉතින් ඕන්න අපි හිමීට ලං වෙනවා. ඊයල්ලේ එක කොටසකට ලස්සන හොඳට ඇහෙනවා. ඉතින් හරි අපි ළඟා වුණා ඊයල්ලට. ඇල්ල ළඟට ගිහලා බලමු කොහොමද තත්ත්වය කියලා. එනම් පොඩි ඇල්ලක් පොඩිමත් නෑ. ඕ ලොකු ඇල්ලක්. යාර ගෝනවැල ඇල්ල කියන ඇල්ල ගාවට ගියා. යන්න ඇතුලින්ද ගියේ. යන්න උනා. හොල අපි ආයි පහළට ගිහිල්ලා දැන් මේ ආයි උඩට යන ගමු. මේ පොඩි සැකයක් තියෙනවා. මොකද දැන් ආයේ අපි අර නගිනවා කිය උඩට නගිනවා කියපුවා වම් පැත්තේ තියෙන මේ පාර දිගේ තමයි නගින්නේ. දිගටම සාමාන්‍ය ලොකු බෑවුමක් තියෙනවා. මේක මැප් එකේ බලපුවම වැටෙන්නේ නම් කොටගඟ පතනට කියන උඩට අපිට යන්න ඕනෙත් එතනට තමයි. ගිහිල්ලා බලමු උප තත්ත්වය කියලා. පාර නම් ඇත්තට ලස්සනයි. හැබැයි එක කේස් එකක් තියෙන්නේ අපිට මේ යන පාර ෂුවර් ගන්න. කොහෙට වැටෙයිද කියලා. මගේ මයික් එකත් වැටුණා කොහෙන් හරි. ඉතින් දෙන්නලන්නේ නම් ඩ්‍රෝන් එක දාලා බැලුවා යන්න පුළුවන්ද කියලා ගන්න. යන්නේ එහෙම පේන්නේ නැහැ. ගන කැලෑව. ඉතින් අපි තීරණය කරා කොහොමද උඩට යන්න ඕන නිසා ඒ ගොඩවැල්ලෙන් පොඩ පහළට ගියාම මොන දන්නේ නැති පාරක් තියෙනවා. ඒ පාර කොහෙටද දන්නේ යන්නේ. අපි ඒ පාරේ ටික දුරක් ගියා. හැබැයි පහළට යන්නේ ඒක. ඒක නිසා අපි තීරණය කරා අපි ආපු පාරෙම නැවත ගමනේ යෙදෙන්න. අපන්සල වයිබ් එකේ මේ උණ අපිට හම්බ වෙනවා මම හිතන්නේ ගොඩක් නපල්සල හයික් යනකොට කෙම්බානිය 5 peaks මේ වයිබ් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ බම්බු ගස් නිසා දැන් මේකේ මේ යටි වෙන හොඳට හැදිලා තියෙන්නේ. යමු. මෙන්න තියෙනවා ගෝනවල ඇල්ලේ උඩ කෑල්ල. තමයි view එක. මේ ගෝනවල ඇල්ලේ උඩ කෑල්ල. ඉතින් අපි පොඩි වෙලාවක් මෙතන ඉඳලා යන්න ඕනේ දැන් මෙතන උඩට. ඊළඟ බලමු. කියන පාර වැරදුන්නේ නැහැ. අපි ආපු පාර හරි. මෙතන පොඩි වෙලාවක් ඉඳලා මොන හරි පාරක් කියවුලට. ඔන්න ගෝනවල ඇල්ලේ උඩ කැල්ලට අපි ගියා. අපි දැන් ඊළඟ ඇල්ල බලන්න යන ගමන් ආයි උඩට. ගෝන හතර වටේම අපි ආවේ මෙන්න මෙහෙන්. මෙහෙන් තමයි ආවේ. මෙහෙන් ගිහලා මේ පැත්තට ගියා. මෙතන උඩ පාරක් තියෙනවා. ඒ කියා. ඊළ බලන්න උඩ යටන්නේ. එවල තියෙන නිසා පොඩ මහන්සි අඩුයි.
Now, udah itu. Kau kalah sih orang. Bilang nggak? Udah mana? Gue lebar lah. Ini tahu dia. Udah dia no. Patah nah hoya. Ya. Di bawah ini dia. මේ කොට ගන්න දන්න මේ ඉන්ෆිනිටිය ඉස්සරහ ඉතින් ටිකක් උඩට ආවා ගන්න කිව්වා ටිකක් යන්න තියෙනවා ඉතින් අතනින් පේනවද නකල්ස් 5 පීක්ස් වල අය ගන්නේ උසම පීක් එක. එතනින් පේනවා මෙතන තමයි තියෙන ලෙපර්ඩ් ස්ටොක් අර තැන්න. ඉතින් ඒක තියෙන්නේ හරියටම කොටගඟ ඉන්ෆිනිටිය තියෙන ඉන්ෆිනිටි එකෙන් උඩ දැන්න තමයි කොටගඟ පතන. ඉතින් එතනට ලස්සනට පේන view එක ඩ්‍රෝන් ෂොට්ස් ටිකක් ගත්තා. ඔයගොල්ලෝ බලලා ඉන්න අපි දැන් මේ පහළට බහින ගමන් ඉන්නේ. ඉතින් එතන කතා කරන්න බෑ මොකද හදිසියත් එක්ක අපි ආවා දැන් අපි මේ පහළට බහින ගමන් ඉන්නේ. ඉතින් අතනින් පේන්නේ නකල්ස් 5 පීක්ස් වල පීක් එකක්. ඉතින් මෙන්න මේ ලස්සන පාර දිගේ පහළට ගියාම අපිට හම්බ වෙන්නේ සුන්දර ඉන්ෆිනිටිය. ඒ කියන්නේ කොටගඟ වල උඩම තැන. කොටගඟ ඉන්ෆිනිටියට සමුදීලා අපි යනවා දැන් මෙතන පහළට. මේ තමයි යන්න තියෙන්නේ. මේ පහළට යන ගමන් විශ්වාසයක් තිබ්බොත් කතා කරන්න. එහෙනම් අපි සංසාරයෙන් මෙතනින් නිමා වෙනවා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි එහෙනම් ඊළඟ සංසාරයෙන් හම්බ වෙනවා. අපි කැරෑවෙන් එළියට ආවා. අතින් අපි සංචාරය කරපු කොටගඟ ඇල්ලේ කොටසක්. ඉතින් දැන් ගමට ලං වෙලා තියෙන්නේ. ලස්සන හැන්දෑවක්. පොඩ්ඩක් කරවල වෙයි කියලා හිතන නිසා අපි ඉක්මනට ආවා. තාමත් මම දන්නේ විනාඩි 45න් විතර බැස්සා. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න අපි බහින්න ගත්තේ අතන උඩ තැන්නේ ඉඳන් මම හිතන්නේ 3:50ට වගේ. දැන් 4:41යි 45ට වගේ අපිට බහ ගන්න පුළුවන් වෙයි. ඒක තමයි තාත්තේ පේනවනේ. ලේසි නෑ. ඩාඩි දාගෙන ආවේ. ප්‍රබුද්ධරන් ගියා මම හිතන්නේ. පොඩ්ඩක් කියලා
ඉඳලා යන්න. අම්මේ මාර සනීපයි ඉතින් මෙතන. ඔය ටික වෙලාවක් ඉන්න තිබ්බනම් කියලා හිතනවා. ඉතින් මෙන්න තියෙනවා අපේ සුන්දර ගමනාන්තය. බලන් ඉන්න මාර ආසයි යන්න ලෝබයි. ඒ සංචාරය නිමා කරලා අපි දැන් කොටගඟට ඇවිල්ලා තියෙන්නේ. කොටගඟාමට එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් ළඟදිම හම්බ වෙමු. ලස්සන තැනකට යන්න ප්ලෑන් කරා. ඉතින් ඇත්තම කතාව අපි ඊයේ අදයි ඇති අද ඉරිදා දවසේ නෙමෙයි සෙනසුරාදා ඉරිදා දවස් දෙකක ට්‍රිප් එකක් ප්ලෑන් කරේ. ලස්සන තැනකට යන්න. අන්ෆෝර්චුනේට්ලි අපිට එතනට ය아가න්න බැරි වුණා. ඉතින් අපි දවසක ට්‍රිප් එකක් ආවා කොටගඟ ඇලි ටික බලන්න. ඉතින් මිස් වෙච්ච සංචාරයෙන් නැවත තව දවසක තව ලස්සන දවසක මේ ලස්සන සංචාරයකින් අපි හම්බ වෙමු. එතකන් පීස්.